හරි මාමි ඔයාලා දෙයියන්ගෙන් පිහිට. ඔය ජීවිත කාලෙම කුටි කකා ඉන්න. මම ගිහින් එන්න. අද මාමි හැමදාම කුටි කකා ඉන්නේ. ඔක එක පරිවරයක් කළා දැම්ම නම් ඉවරයි. මොකක්? නෑ මාමි මම කිව්වේ මේ දෙන්න කතා කරලා ඩිවෝස් වුණා නම් ඉවරයිනේ. මට වෙලාවකට හිතනවා බං කොල්ලෝ රටේ තියෙන ආණ්ඩුයි අපේ පවුලයි දෙකම එක වගේ කියලා. ඒයි මාමි. ඇයි කියන්නේ කොල්ලෝ බලපන් ආණ්ඩුවත් බං ඡන්දේ ගන්න ගාන අරක දෙන්නම් මේක දෙන්නම් කියලා ඡන්දේ ගන්නවා. ඡන්දේ ගත්තට පස්සේ අපි කියන කිසි දෙයක් අහන්නේ අන්න ඒ වගේ තමයි බං අපේ පවුලත් බඳිනකම් බං ඔයත් එක්කම ලුණුයි බතුයි හරි කනවා ඔයා තියෙන ඕන දෙයක් මම කරනවා ඔය වගේ ආදර බස් දොඩවල බං අපි වගේ හොඳ කොල්ලොන්ව කසාද බැඳලා පස්සේ අපි වචනයක් කිව්වොත් 100ක් කියවලා ඉවරයි බලපන් කොල්ලෝ මම බොරුද කියන්නේ ආණ්ඩුවත් එකයි ගෙදර ගෑනිත් එකයි ආණ්ඩුව නම් කොල්ලෝ අවුරුදු 5කට පස්සේ මිනිස්සු කැමති නැත්තම් මාරු කරන්න පුළුවන් ඒක තමයි නේ මාමි ඔයා අකමැති වුණත් පවුල මාරු කරන්න බෑනේ ඒකනේ කොල්ලෝ ඔබට තේරුණා හරි මාමි ඔයාලා දෙයියන්ගෙන් පිහිට ඔය ජීවිත කාලෙම කුටි කකා ඉන්න මම ගිහින් එන්න Hello.